හරි. හරි ළමයි අපි වැඩේට යමු. අපිට තියෙන දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න නේද? හරි. දෙවෙනි ප්‍රශ්නේ. මම නිකන් දලසටහනක් දාගත්තා. මේකේ බලන්න දැන් මේ කියලා තියෙන ප්‍රශ්නේ කිය ගන්නකො. රූපේ දැක්කෙන්නේ එලිමහන් රංග පීඨයකවලු. එහි අර්ධ වෘත්තාකාර වේදිකාවක් සහ ඍජුකෝණාශ්‍රාකාර ප්‍රේක්ෂකාකාරයක් වෙනවලු. ඒ කියන්නේ මේක අර්ධ වෘත්තාකාරයි. ඒ කියන්නේ අර්ධ වෘත්තාකාරයි කියලා ඔකට දන්නවනේ. ඒ කියන්නේ වෘත්තයකින් හරි භාගයක් කියලා කියන්නේ. ඒක වේදිකාවලු මේක ප්‍රේක්ෂකාගාරයලු. ඒ කියන්නේ ප්‍රේක්ෂකාගාරය කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර හැඩති කොටසක්. එහෙම කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා ප්‍රේක්ෂකාගාරයේ පරිමිතිය සොයන්නලු. හරි. එකට හරිම අපි ප්‍රේක්ෂකාගාරයේ පරිමිතිය නහන්නේ. පරිමිතිය සමානයි ප්‍රේක්ෂකාගාරය කිව්වේ ඍජුකෝණාශ්‍රාකාර කොටස. එතකොට මෙතන 14යි මෙතන 20 මෙතනත් 20 වෙන්න මේ කියන්නේ මේකයි වෙනම සමාන වෙනවා. මේ දෙක වෙනම සමාන වෙනවා. එතකොට පරිමිතිය හොයද්දි මොකද ගන්නෙ? 20 මීටර එකතු කිරීම 14 මීටර එකතු කිරීම. ඒ කියන්නේ මේ 20යි මෙතන 14යි මෙතන 20යි මෙතන 14යි. ඔය එකතු ගන්න පුළුවන්. හරි 14යි මීටර. එතකොට 20 40යි 50යි 60යි 68ක් කියලා එනවා නේද? 60යි 68යි වර්ග මේ වර්ග මීටර නෙමෙයි 68යි මීටර කියලා එන්නේ පරිමිතිය. පරිමිතියනේ. හරි. ඒකෝනේ මීටර විතරයි. හරි නේද? 20 40යි 20යි 60යි 60යි 8යි 68යි. හරි. ඊට පස්සේ දෙවෙනි එකේ අහලා තියෙන්නේ වේදිකාවේ හා ප්‍රේක්ෂකාගාරයේ වර්ගඵලය. වේදිකාවේ හා ප්‍රේක්ෂකාගාරයේ වර්ගඵලය සමානයි වේදිකාවේ හා ප්‍රේක්ෂකාගාරයේ වර්ගඵලය කොහොමද හොයන්නේ අපි? මේ දෙකේම වර්ගඵල වල එකතු ගන්න බෑනේ. ඒ කියන්නේ දෙකේ සම්පූර්ණ වර්ගඵලය අහන්නේ අපි. හරිද? ප්‍රේක්ෂකාගාරයේ වර්ගඵලය හොයන්න පුළුවන්. කොහොමද? දිග ගුණ කිරීම පළලෙන්. එතකොට දිග කියන්නේ 20 මීටර. පළල කියන්නේ 14 මීටර. හරිද? ඒකට එකතු කරා නම් හරිය නේද මේකේ වර්ගඵලය? හරි. ඔය කට්ටිය කියන්න ඕනේ දැන් මට. මෙහෙම වෘත්තයක් තිබ්බොත් එහෙම අරය r වෙච්ච. මේකේ වර්ගඵලය ලියන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මේ වර්ගඵලය කියන්නේ පෘෂ්ඨ ප්‍රමාණයනේ. මේ සම්පූර්ණ එකේ වර්ගඵලය ලියන්න පුළුවන් πr වර්ගය කියලා. හරිද? එතකොට අර්ධ වෘත්තයක නම් එකේ භාගයක් වෙන්න බෑ. එතකොට πr වර්ගයේ බෙදීම 2 වෙන්න ඕනේ නේද? හරිනේ. එතකොට 2 × 14 28යි 280යි වර්ග මීටර එකතු කිරීම පයි වෙනුවට ගන්න පුළුවන් අපිට 7න් 22. අරය කීයද මේකේ? අරය වෙන්නේ මෙතන සම්පූර්ණ එක 14යි නම් මෙතන 7යි මෙතන 7යි කියන්නේ අරය 7ක් මීටර කියලා තමයි අපිට ගන්න ඕනේ. හරි 7යි මීටර වල වර්ගය කියන්නේ 7 ගුණ කිරීම 7. බෙදන්න ඕනේ 2කින්. හරිද? මේ 7කට එක 7ක් කැපිලා යනවා. දෙවරක් 11යි දෙවරක් මේ දෙවරක් 1යි දෙවරක් 11යි කියලා කැපිලා යනවා. හරිද? 4ක් 11 77ක් එනවා. වර්ග මීටර වලින් තමයි ඒත් උත්තරේ එන්නේ. ඒ කට්ටිය ඒකක සහිතව සුළු කරන්න. සමානයි 280යි 77යි එකතු කරන්න ඕනේ දැන්. 7.7යි 7යි 8යි 15න් 5 එකක් ඉතිරි 357යි වර්ග මීටර කියලා තමයි උත්තරේ එන්නේ. හරිද? ප්‍රශ්න නැහැ නේ උලන්නේ. හරි. එතකොට වේදිකාවේ හා ප්‍රේක්ෂකාගාරයේ වර්ගඵල එකතු වෙනවා 357යි වර්ග මීටර කියලා. හරි. ඊට පස්සේ කියලා තියෙනවා ප්‍රේක්ෂකාගාරයට 7 cm ගුණ කිරීම 8 cm න ටයිල් අල්ලන්න ඕනේලු. හරි. මෙතනින් මම නිකන් අර ඇඳ ගන්නම් ටයිල් එක සයිස් එක. ඕම තියෙනවා. 8 cm කියලා මොකද මේ පැත්ත? මෙතන 7 cm. හරි. මේ වගේ ටයිල් එකක් තියනවලු. මේ වගේ ටයිල් කීයක්ද අල්ලනවලු. හරිද? අපි ගාන හරියටම දන්නේ නැහැ දැන්. හරිද? ටයිල් අල්ලන්න ඕනේලු. එක් ටයිල් කැටයක් ඇල්ලිය යුතු පැත්ත එක් මුල්ලක මිනිම් සහිතව ඇඳ දක්වන්නලු. හැබැයි මේ කපන්න නැතුවලු අල්ලන්න ඕනේ. හරි. කපන්න නැතුව අල්ලන්න නම් මේ 7යිනේ මේ පැත්තනේ. 7යි කියන්නේ මෙතන ගානට දෙකෙන් බෙදුවොත් එහෙම බලන්න මේ. මෙහෙම බෙදුවොත් එහෙම මේ ටයිල් දෙකක් මෙතන ගානට සෙට් වෙනව නේද? එතකොට මේ මෙහෙම ඇල්ලුවොත් හරිය නේද? මෙතන 7යි නම් මෙතන 7 මීටර මෙතන
මේ මීටර නෙමෙයි. හරි සෝරි. අපිට කියලා තියෙන්නේ හොඳට ඒක අවධානයෙන් ඉන්නෝනේ 7 ගුණ කිරීම 8යි සෙන්ටිමීටර වලින්. හරිද? එතකොට මේවා සෙන්ටිමීටර මේවා මීටර. හරිද? ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. හදිස්සිය දැන් මේක 8යි 7යි කියලා ඉල්ල මෙතන මෙහෙම ඇඳුත් එහෙම වැරදි. හරිද? ඒකින්ද මෙහෙමයි කරන්න තියෙන්නේ ඔක. ඔගේ කරන්න තියෙන්නේ අපිට 8යි සෙන්ටිමීටර ගුණ කිරීම 7යි සෙන්ටිමීටර නේ වර්ගඵලය. එතකොට එක ටයිල් එක වර්ගඵලය අපි ලියමුකෝ මෙතන. එක් ටයිල් කැටයක වර්ගඵලය සමානයි 8යි සෙන්ටිමීටර ගුණ කිරීම 7යි සෙන්ටිමීටර එනවා. 56යිනේ. වර්ග සෙන්ටිමීටර 56ක් කියලා තමයි එන්නේ. හරි. වර්ග සෙන්ටිමීටරනේ. හරි. ඊට පස්සේ අපි මේ ප්‍රේක්ෂකාකාරයේ විතරක් වර්ගඵලය හැමුකෝ. ප්‍රේක්ෂකාකාරයේ වර්ගඵලය. ප්‍රේක්ෂකාකාරයේ වර්ගඵලය එනවා අපිට. මේකනේ. එතකොට 280යි කියලා අපි ඉස්සෙල්ලා හොයාගත්තනේ. 280යි වර්ග මීටර. මේක වර්ග මීටර මේක වර්ග සෙන්ටිමීටර. හරිද? ඒක අවධානයෙන් හදන්න ඕනේ නැත්නම් වැරදි ගන්න. හරි. ඊට පස්සේ ප්‍රේක්ෂකාකාරයේ වර්ගඵලයක් දන්නවා. ටයිල් කැටයක වර්ගඵලයක් දන්නවා අපි. එතකොට 280යි වර්ග මීටර කියන එක අපිට කරන්න පුළුවන් නේද? සෙන්ටිමීටර බවට. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර වලින් හදමුකෝ අපි. හරි. හරි මේක හදන්න පුළුවන් අපිට වර්ග සෙන්ටිමීටර කරන්න. මොකද ගන්නේ? දැන් වර්ග මීටර කියන්නේ මීටර ගුණ කිරීම මීටර. හරිද? හරි. ඔය කට්ටිය මේක දන්නවනේ මේ සම්බන්ධතාවය මම කොහෙන්ද ලියන්නේ? මෙතනින් ලියලා මකන්නම් මම. 1 මීටර කියන්නේ 100යි සෙන්ටිමීටර කියලා දන්නවනේ. නේද? හරි. ඒක දන්නවා. එතකොට මෙතන මීටර එකක් කියලා ගත්තොත් එහෙම මෙතන මීටර එකක් වෙනකොට 100යි කියලා දාන්න පුළුවන් සෙන්ටිමීටර. හරිද? එතකොට 1 මීටර ගුණ කිරීම 1 මීටර වෙනකොට දාන්න පුළුවන් 100 දෙකක් ගුණ කරලා දාන්න පුළුවන්. 100 දෙකක් වර්ග සෙන්ටිමීටර එතකොට. හරිද? එතකොට මේක අපිට හදන්න පුළුවන් 280 ගුණ කිරීම 100 දෙකක්. එතකොට බිංදු කීයක් තියෙනවද? කියන්නේ මෙහෙම දර්ශක පාඩමේ කට්ටිය ඉගෙනගෙන තියෙනව නේද? මෙහෙම තිබ්බොත් එහෙම එකක් 10 4ක් කියලා ලියන්න පුළුවන් කියලා ඉගෙනගෙන ඇතිනේ. අනිවාර්යෙන් ඉගෙනගෙන තියෙන්න ඕනේ. හරිද? පොඩි කාලේ ගන්නන්නේ. හරි 1 2 3 4ක් තිබ්බොත් එහෙම 10 4 වෙනි ඵලයක ලියන්න පුළුවන්. හරි. එතකොට මේකේ 10 4 කියලා ලියන්නම්ම. වර්ග සෙන්ටිමීටර. හරිද? හරි. එතකොට 280 ලියන්න නැතුව මම මෙහෙම ලියනවා 28 ගුණ කිරීම 10 මෙහෙම තේරෙයිද දන්නේ නැහැ නේ 280 ගුණ කිරීම 10 4 කියන එක මේ බිංදුව මේ පැත්තට දාලා 10 5ක් කරන්න පුළුවන්. හරි. තේරෙන්න ඕනේ 10 5යි වර්ග සෙන්ටිමීටර වෙනවා. හරි. එතකොට ප්‍රේක්ෂකාකාරයේ වර්ගඵලය 28 ගුණ කිරීම 10 5යි වර්ග සෙන්ටිමීටර. හරිද? මීටර වලින් ගත්තොත් තමයි 280යි වර්ග මීටර වෙන්නේ. නැත්තම් මේක 28 ගුණ කිරීම 10 5යි වර්ග සෙන්ටිමීටර කියලා ගන්න ඕනේ. හැබැයි දැන් අපිට අහලා තියෙන ප්‍රශ්නේ බලන්නකෝ. එක් ටයිල් කැටයක් ඇල්ලිය යුතු පැත්ත එක් මුල්ලක මිනුම් සහිතව දක්වන්නලු. ඒ කියන්නේ ටයිල් කපන්න බෑ පොඩ්ඩක්වත් ඈ. ටයිල් එක කපන්න නැතුව තමයි අල්ලන්න ඕනේ. එහෙම අල්ලන්න නම් දැන් බලන්න ඕනේ කොච්චර ටයිල් ගානක් යනවද කියලා හොයාගත්තා නම් හරිය නේද? හරි 28 කියන එක බෙදුවා නම් හරි 56න්. හරි මෙහෙම ලියන්නම්කෝ. අවශ්‍ය ටයිල් ගන්න පුළුවන්. අවශ්‍ය ටයිල් ගන්න 28යි 1යි 2යි 3යි 4යි 5යි. ඔහොම ලියන්නම්කෝ. හරි. ඕක බෙදුවා නම් හරි එක ටයිල් එක වර්ගඵලය 56යි. හරි. 28 ඒවා 1යි 28 ඒවා 2යි. එතකොට එනවා 1.5ක් තියනවනේ 1.5 දෙකෙන් බෙදුවා කියන්නේ 50000යි නේද? හරි. එතකොට ටයිල් 50000ක් අවශ්‍යයි ඒක අපිට අල්ලන්න. හරිද? ටයිල් 50000ක් අවශ්‍යයි. ඒ කියන්නේ සෙන්ටිමීටර 8 7 කියන්නේ මෙන්න මෙච්චරක් විතර පොඩි ටයිල් නේ. මේ වගේ ඒවා 50000ක් ඕනේ අපිට ටයිල්. හරිද? 50000ක් ඕනේ කියන්නේ දැන් අපෙන් අහන ප්‍රශ්නේ බලන්නකෝ. ටයිල් කැටයක් ඇල්ලිය යුතු පැත්ත එක් මුල්ලක මිනුම් සහිතව දක්වන්නලු. හරි. මෙහෙම ගත්තොත් එහෙම දැන් මෙහෙම උදාහරණයක් ගන්නකොම. මෙතන මුල්‍ය අඳිනවා. මෙතන 7යි මෙතන 8යි කියලා ගමුකෝ. හරි. සෙන්ටිමීටර. හරි. එතකොට මේ පැත්තට ගත්තොත් එහෙම 14 මීටර කියද්දි 14 මීටර කියන්නේ සෙන්ටිමීටර නම්
බලන්න මට මේ පොඩ බෝඩ් එකේ ඉන්න මදි හරිද මේ පළවෙනි ටික මකලා ගන්නද මම ඔකට ලියාගද්දි හරියට ලියා ගන්න මට ඉන්න මදි මෙතන හරි මෙහෙමනේ 14 මීටර කියන්නේ සෙන්ටිමීටර නම් මෙච්චරයි 1400 නේ 14 මීටර කියන්නේ සෙන්ටිමීටර 1400 100 නේ ගුණ කරන්න හරි එතකොට සෙන්ටිමීටර 1400ක් දිගට පුළුවන් මේ පැත්තට අපිට මේ ටයිල් අල්ලන්න අර පැත්තට පුළුවන් 20 මීටර කියන්නේ මම මේ පැහැදිලි කරන්න ලියන්නේ 20 මීටර කියන්නේ 2000ක් සෙන්ටිමීටර ඒ කියන්නේ 2000ක් අල්ලන්න පුළුවන් මේ පැත්තට හරිද දැන් ටයිල් කීයක්වත් කපන්නේ නැතුව අල්ලන්න නම් කොහොමද කියලා තමයි අපෙන් අහන්නේ හරිද මම මේ හරියක නෙමෙයි මේ යන්නේ මෙතන මේ මිනුම් මම පස්සේ ආය දාන්නම් අපි හරියට බලමු දැන් ගාන හදලා අවශ්‍ය ටයිල් ගාන 50000යි එතකොට මේ පැත්තට ටයිල් මේ කියන්නේ දිග මේ දිග අතර අල්ලන්න පුළුවන් ටයිල් නෙමෙයි දිග කොතරක් පුළුවන් 2000ක් පුළුවන් පළල පුළුවන් 14 මේ 1400 හරිද එතකොට දිග අතර ටයිල් 2000ක් ටයිල් නෙමෙයි දිග අතර 2000 නම් පුළුවන් අපිට බලන්න ඕනේ කපන්න නැතුව අල්ලන්නනේ කපන්න නැතුව අල්ලන්න නම් මොකද කරන්නේ බලන්න හරි ටයිල් සඳහා යන වියදමත් මම හොයලා තියෙන්නේ මෙතන මේ බලන්නකො මේ හෙව්වේ විදිහ මෙහෙමයි ඊට කලින් කියන්න ඕනේ දැන් ටයිල් කැට එන්න ඕනේ මේ හැඩයට ඒ කියන්නේ මෙහෙමනේ දිග 2000 නේ දිග 2000 සෙන්ටිමීටර නම් එතකොට 2000 කියන එක ටයිල් කැටේ එක ටයිල් කැටේ එක දිග 8යි නේ එතකොට 8 පැත්තෙන් තමයි එතකොට 8 වරක් 250ක් කියනවා 2000 දෙන්න 1400ක් තියෙද්දි උඩ පැත්තට 7 ඒවා නෙන්නේ එතකොට 7 ඒවා 200ක් එනවා එතකොට උඩ අතර 200යි මේ පැත්තට මේ 250ක් කියලා තමයි එන්නේ හරිද ඒක ඉවරයි එතකොට ටයිල් සඳහා යන වියදම හොයන්නේ කොහමද අවශ්‍ය ටයිල් ගාන හෙව්වා මෙතන එතකොට 50000ක් ආවා ටයිල් සඳහා යන වියදම එක ටයිල් කැටයක රුපියල් 80යි නම් ටයිල් කැට 50000ක මිල මෙච්චර ප්‍රමාණයක් එනවා හරිද එතකොට මේ ওই ප්‍රශ්නේ ඉවරයි ඊළඟ ගානට යන්නම් මම හරිද